හායි ඩීඑස් ශ්‍රී ලංකා විසාඩි. ඉතිං අද අපි කතා කරන්න යන්නේ හැරි පොටර් අලුත් ටීවී සීරීස් එකේ අලුත් චරිත හොඳද? ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝපුරා මිලියන ගණනක් ආදරය කරන අපේ ළමා කාලයම මායාකාරී කරපු ඒ අද්භූත ලෝකය ගැන. ඔව්, අපි අද කතා කරන්න යන්නේ හැරි පොටර් ගැන. විශේෂයෙන්ම මේ වන විට සෑම රසිකයෙකුම උනන්දුවෙන් බලා සිටින අලුත් හැරි පොටර් ටීවී සීරීස් එක ගැන. මුල් චිත්‍රපට මාලාව අපිට අමතක නොවන අත්දැකීමක් ලබා දුන්නා. ඩැනියල් රෙඩ්ක්ලිෆ්, එමා වොට්සන් සහ රූපර්ට් ග්‍රින්ට් කියන්නේ අපේ හදවත් තුළ සදාකාලිකවම ජීවත් වන චරිත. ඒ නිසාම අලුත් නළු නිළියන් මේ චරිත නැවත ජීවමාන කරනවා කියන එක රසිකයන්ට ලොකු කුතුහලයක් වගේම ටිකක් බියක්ද ඇති කරලා තියෙනව නේද? ඉතින් අපි එකින් එක මේ අලුත් චරිත හඳුනාගෙන බලමු. හැරි පොටර් බලාපොරොත්තුවේ පිරිමි ළමයා. හැරි කියන්නේ සාමාන්‍ය ළමයෙක් නෙමෙයි. ඔහු The Boy Who Lived. කුඩා වියේදීම, අතිවිශාල අහිමිවීම්, තනිකම සහ අභියෝගවලට මුහුණ දුන් චරිතයක්. නමුත් ඒ සියල්ල අතරින් ඔහුගේ හදවත තුළ තිබුණේ ධෛර්යය, කරුණාව සහ යහපත්කම. අලුත් හැරි ලෙස තෝරාගෙන ඇති ඩොමිනික් එම්.සී. ලෝලින් ගැන රසිකයන් අතර දැඩි කතාබහක් තියෙනවා. හැරිගේ විශේෂත්වය වන්නේ ඔහුගේ බලය නොවෙයි. ඔහුගේ බලය වන්නේ ඔහුගේ හදවත. මිතුරන් යනුවෙන් කැපවීම, අසාධාරණයට එරෙහිව නැගී සිටීම සහ බිය තිබුණත් නිවැරදි දේ කිරීම. මේ සියල්ල හැරිව අද්විතීය චරිතයක් බවට පත් කරනවා. අලුත් නළුවාට මේ ගැඹුරු තිරයට ගෙන ඒම ලොකු අභියෝගයක්. නමුත් ඔහුගේ පෙනුම සහ මුල් ප්‍රතිචාර අනුව ඒ සඳහා හොඳ හැකියාවක් ඇති බව පෙනෙනවා. හර්මයිනි ග්‍රේන්ජර් බුද්ධිය, ධෛර්යය සහ හදවත. හර්මයිනි කියන්නේ පොත්පතට ආදරය කරන, නීති රීති පිළිපදින, නමුත් අවශ්‍ය වෙලාවට ඒ නීති රීති බිඳ දැමීමට නොබියව ඉදිරියට යන චරිතයක්. ඇය සරලවම පාඩම් කරන ළමයා නෙමෙයි. ඇය තම මිතුරන්ගේ ශක්තිය සහ හැරි, රොන් බොහෝ විට ගැටලු වලින් බේරුනේ හර්මයිනිගේ බුද්ධිය නිසයි. අරබෙලා ස්ටැන්ටන් මේ චරිතයට පණ පොවන්න සූදානම් වෙනවා. හර්මයිනිගේ වඩාත්ම ආකර්ශනීය ලක්ෂණය වන්නේ ඇයගේ බුද්ධිය පමණක් නොවෙයි. ඇයගේ සාධාරණත්වය සහ සංවේදී හදවත. ඇය සැම විටම නිවැරදි දේ වෙනුවෙන් සටන් කරනවා. රොන් වීස්ලි විහිළු, විශ්වාසය සහ සැබෑ මිතුරා. රොන් කියන්නේ හැරි පොටර් කතාවේ හදවතක් වගේ චරිතයක්. ඔහු විහිළු කරනවා, සමහර විට බය වෙනවා, සමහර විට අසීරුවෙන් හැසිරෙනවා. නමුත් අවශ්‍යම මොහොතේ ඔහු මිතුරන් අත්හැර යන්නේ නැහැ. ඇලස්ටර් ස්ටර්න් රොන් ලෙස තෝරාගෙන තිබෙනවා. රොන්ගේ චරිතය සරල විහිළු චරිතයක් නොවෙයි. ඔහුට ඉන්සිකියුරිටි තියෙනවා. තමන්ගේ සහෝදරයන් අතර තමන්ව සොයා ගැනීමට ඔහු උත්සාහ කරනවා. හැරිගේ ජනප්‍රියත්වය සහ හර්මයිනිගේ දක්ෂතාවය අතර ඔහුට තමන්ගේ වටිනාකම සොයා ගැනීමට පහසු නැහැ. ඒ නිසා රොන් කියන්නේ ගොඩක් යථාර්ථවාදී චරිතයක්. ඉතින් ඔගොල්ලෝ කවුරුත් දන්න ඇල්බස් ඩම්බල්ඩෝ. ප්‍රඥාවෙන් පිරුණු නායකයා. හොග්වර්ට්ස්හි ආත්මය ලෙස සැලකිය හැකි චරිතය තමයි ඩම්බල්ඩෝ. ඔහු බුද්ධිමත්, සාමකාමී සහ අතිශයින් බලවත් මායාකාරයෙක්. ජෝන් ලිත්ගෝව් මෙම චරිතයට පණ පොවන්න එක්වීම විශාල පුවතක්. ඩම්බල්ඩෝ කියන්නේ සරලවම ප්‍රින්සිපල් කෙනෙක් නොවෙයි. ඔහු හැරිට මාර්ගෝපදේශකයෙක්, ආරක්ෂකයෙක් සහ ඇතැම් විට පියා වැනි චරිතයක්. ඉතින් කට්ටිය අපෙන් අහලා තිබුණා හැරි පොටර් 6, ඒ කියන්නේ හැරි පොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් වලදී ඩම්බල්ඩෝ මිය ගියා කියලා. ඉතින් ආයෙත් කොහොමද ඩම්බල්ඩෝ කෙනෙක් ඉන්නේ? ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ටීවී සීරීස් එක කියන්නේ අපිට හැරි පොටර් 1 ඉඳන්ම ගෙන එන මුල ඉඳන්ම ගෙන එන කතාවක්. හැරි පොටර් ෆිලෝසොෆර් ස්ටෝන් කියලා පළවෙනිම එක දෙසැම්බර් මාසයේදී එන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මුල ඉඳන්ම එතන ඩම්බල්ඩෝ කියන කැරක්ටර් එක ඉන්නවා. ඉතින්
අපි බලමු සෙවරස් ස්නේප් අඳුරු රහස් වලින් පිරුණු මිනිසා. ස්නේප් කියන්නේ හැරි පොටර් ලෝකයේ වඩාත් සංකීර්ණ චරිත වලින් එකක්. මුලදී ඔහු නපුරු, දැඩි සහ අකමැති ගුරුවරයෙකු ලෙස පෙනෙනවා. නමුත් කතාව ඉදිරියට යද්දී අපට ඔහුගේ සැබෑ ගැඹුර තේරෙනවා. ආදරය, පසුතැවීම, කැපවීම සහ විශ්වාසය මේ සියල්ල ඔහුගේ චරිතයේ අඩංගුයි. පාපා ඉසිල්ව් මේ චරිතයට එක්වීම නිසා ස්නේප්ගේ අලුත් අර්ථකථනයක් අපට දැකගත හැකි වේවි. ඉතින් කට්ටිය පාපා එසිඩෙව් කියන මේ කළු ජාතිකයාට ඒතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් අපි බලමු ඒ කැරක්ටර් එක කොහොම රඟපායිද කියලා. අපිට එන ටීවී සීරීස් එකෙන් බලා ගන්න පුළුවන්. රූබියස් හැග්රිඩ් හොග්වර්ට්ස්ගේ උණුසුම් හදවත. හැග්රිඩ් කියන්නේ හැරීට හොග්වර්ට්ස් ලෝකයේ පළමු සැබෑ මිතුරා. ඔහු හැරීට මායා ලෝකයේ දොර විවෘත කරා. දැවැන්ත ශරීරයක් තිබුණත් ඔහුට තියෙන්නේ ඉතාමත් මෘදු හදවතක්. ඔහුගේ සත්වයන්ට ඇති ආදරය, මිතුරන්ට ඇති පක්ෂපාතීත්වය සහ හැරී කෙරෙහි ඇති සෙනෙහස හැග්රිඩ්ට අමතක නොවන චරිතයක් බවට පත් කරනවා. නික් ෆ්‍රොස්ට් මේ චරිතයට විශිෂ්ට තේරීමක් ලෙස බොහෝ දෙනා සලකනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ ඕගොල්ලෝ ගොඩක්ම දෙනා දන්න ප්‍රොෆෙසර් මිනේවා. ඒ කියන්නේ මැගෝනිගල්. ශක්තිය, විනය සහ මවකගේ ආරක්ෂාව. හොග්වර්ට්ස් ගැන කතා කරන විට අමතක කරන්න බැරි චරිතයක් තමයි ප්‍රොෆෙසර් මිනේවා මැගෝනිගල්. මුලින් බලද්දී ඇය දඩි නීතිගරුක සහ කිසිදු වැරැද්දක් ඉවසන්නේ නැති ගුරුවරියක් වගේ පෙනෙනවා. නමුත් ඒ දැඩි පෙනුමට යටින් තිබෙන්නේ ඉතාමත් ආදරණීය, සාධාරණ සහ තම සිසුන් ගැන ගැඹුරින් සැලකිලිමත් වෙන හදවත. මැගෝනිගල් කියන්නේ ග්‍රිෆින්ඩෝ හවුස් එකේ ප්‍රධානියා පමණක් නොවේ. ඇය හොග්වර්ට්ස්ගේ ශක්තිමත්ම ආධාරකයෙකි. හැරි, රොන්, හර්මයිනි වැනි සිසුන්ට අවශ්‍ය වෙලාවට මාර්ගෝපදේශනය ලබා දෙන, නීතිය පෙන්වන සහ අවශ්‍ය විට ඔවුන් වෙනුවෙන් සටන් කරන චරිතයක්. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය හැම විටම සාධාරණ වීමයි. තමන් කැමති අය වෙනුවෙන් නීති වෙනස් නොකරන නමුත් සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම්. මැගෝනිගල්ගේ චරිතය තුළ අප දකින්නේ නායකත්වය, ධෛර්යය සහ විශ්වාසය. හොග්වර්ට්ස් සටනේදී ඇය පෙන්නුම් කළ ශක්තිය සහ කැපවීම අදටත් රසිකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. අලුත් ටීවී සීරීස් එකේ මැගෝනිගල් චරිතය වඩාත් ගැඹුරින් ගවේෂණය කිරීමට ඉඩ ලැබේවි. ඇයගේ ගුරුවරියක ලෙස පමණක් නොව, මායාකාරියක නායකයෙකු සහ හොග්වර්ට්ස් පවුලේ රැකවරණය සපයන අයෙකු ලෙසත් අපට දැකගත හැකි වේ. මේ අලුත් පරපුරට මැගෝනිගල්ගේ සැබෑ වටිනාකම තේරුම් කර ගැනීමට විශාල අවස්ථාවක් වේවි. ඇය දැඩි ගුරුවරියක් පමණක් නොවේ. ඇය හොග්වර්ට්ස්ගේ නොසැලෙන හදවත. අලුත් පරපුර, අලුත් මායාව. මෙම ටීවී සීරීස් එකේ විශේෂත්වය වන්නේ චිත්‍රපටවලට වඩා පොත්පත්වලට වඩාත් සමීපව කතාව ඉදිරිපත් කිරීමට හැකිවීමයි. ඒ කියන්නේ අපිට චරිතවල ගැඹුර, ඔවුන්ගේ සම්බන්ධතා සහ හොග්වර්ට්ස්ගේ දෛනික ජීවිතය වඩාත් විස්තරාත්මකව දැකගත හැකි වේවි. අලුත් නළු නිළියන් මුල් චරිතවල පිටපත් වීමට උත්සාහ නොකරනු ඇත. ඔවුන් තමන්ගේම ආකාරයෙන් මේ චරිත නැවත ජීවමාන කරනු ඇත. ඒක තමයි මේ සීරීස් එකේ ලොකුම ශක්තිය. අවසාන අදහස. අලුත් හැරි පොටර් ටීවී සීරීස් එකේ අලුත් චරිත හොඳද? මුල් පෙනුමෙන් සහ තෝරා ගැනීම අනුව ඔව්, ඉතාමත් බලාපොරොත්තු සහගතයි. මුල් චිත්‍රපටවල මතකයන් සදාකාලිකයි. ඒවා කිසිවක් ප්‍රතිස්ථාපනය කළ නොහැක. නමුත් මේ අලුත් ටීවී සීරීස් එකට හැකියාව තියෙනවා අලුත් පරපුරකට හැරි පොටර් ලෝකය නැවත හඳුන්වා දීමට. ඉතින් ඔබ මොකද හිතන්නේ? අලුත් හැරි පොටර්, හර්මයිනි, රොන් සහ අනෙකුත් චරිත ඔබේ බලාපොරොත්තු ඉටු කරයිද? ඔබ වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ කුමන චරිතය දැකීමටද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.